අතාරින්න බැරි නම් දෙන්න එපා. පැහැදිලිද මං කියන එක? ඒ කියන්නේ අවසර සමහරක් උදවිය ඕම් පන්සලට ගෙනල්ලා අපි හිතමුකෝ දාන ශාලාවෙන් වතුර ෆිල්ටරයක් තියෙනවා. මාස 3කට විතර පස්සේ ඇවිල්ලා අපෙන් අහනවා අරක නැද්ද කියලා. මාස 3ක් ගිහිල්ලා දීලා නැහැ. මං කොළඹ ඉන්නකොට අවසර 7 දවසට පෝච්චියක් පූජා කරා. 3 මාසේ දාන්නට බඩු වරන් යන්න ඇවිල්ලා මගෙන් අහනවා අරක නැද්ද කියලා. 7 දවසේ දීපු පෝච්චිය මිනිස්සු හිතාගෙන ඉන්නේ හාඳුරුලා පන්සල් වල ඉන්නේ බඩු මුට්ටු පරිස්සම් කරන්න කියලා. මාස 3ක් ගිහිල්ලා දීලා නැහැනේ පින්නතුනේ. මේ පැතිවල එහෙම නැතුව ඇති. සමහර පැතිවල අවසර කොරලා තියෙන්නේ කිරි අත්තලා. අපූර්වට කියනවා ඔය අපේ තාත්තලා කරපුවා. මැරිලක් දීලා ඇතැරලා නැහැ. දෙන්න මොකද්ද පුරුදු වෙන්න ඕනේ? අතාරින්න පුරුදු වෙන්න. ඊළඟ කාරණය දෙන්න බැරි නම් දෙනෙව්වට හූල්ලන්න එපා. ඔය කටින පින්කම් වලට එහෙම මේ කටින ඉවර ඇති මං හිතන්නේ. අතව තියනවා ඉස්සරහට. ඔය දායක සභාවෙන් ලයිස්තුව හදනවනේ නේ. මම නම් අපේ දායකයොන්ට කියනවා ඔය මෙව්ව හදන්න කියලා. එතකොට සමහරු කියනවා ඔච්චර මොකටද කියන්නේ? කවදාවත් දන් සීට්ටු දිහා බලලා හූල්ලන්නේ නැහැ. හොඳේ අම්මා තාත්තා මුලින්ම හැදිලා ඉන්න ඕනේ. දැන් මෙතන මේ ඉඳගෙන ඉන්න තාත්තලාගෙන් මං අහන්නේ. දැන් මම මේක කියනකොට මෙතන ඉන්න තාත්තලා හදවතට තට්ටුවක් දාලා ඔය පාරවල් දිහාත් ඉන්නවනේ. මෙලාට කෙරලත් ඇති පාරවල් දිහා. බෙලියත් පැත්තේ බොන්නේ නැහැ කිව්වනේ ඒ හින්දා එහෙම නැතුව ඇති. හදවතට තට්ටුවක් දාලා අහන්න. මම ගෙදර ඉන්නකොට මගේ දරුවෝ ඉස්සරහ මං කී පාරක් කුණු හරප කියලා තියෙනවද? එහෙම කියනවද මේ පැත්තේ නැහැ? බෙලියත් කියන්නේ නෑලු එහෙම. කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ මේ අම්මලාට තඩි ගහලා තියෙනවද නැහැ? අර මේ පැත්තේ බොන්නේ නැති හින්දා පෞල් ප්‍රශ්න නැති වෙදි සමහර විට. නෑ පිළිලුනේ බොන පැති වල වැඩියෝ අවසර. අවසරට මොනවා මතක් වෙනවද දන්නේ නැහැ මම මේව කියනකොට. මතක තියාගන්න. තාත්තලා කල්පනා කරන්න. දරුවෝ ඉස්සරහ කොච්චර කුණුහරුප කියලා බීලා බිරිඳට තඩි ගහලා බැනලා ළමයින්ට බැනලා තිරිසන් වගේ හැසිරෙලා නැද්ද? දරුවෝ ඉස්සරහ ළමයා බඩේ ඉන්නකොටත් කුණුහරුප පාලනවන ගෙවල් වල නැද්ද? කොහේ යහපත් සමාජයක් හදන්නද? බඩේ ඉන්නකොට පෝෂණය වෙන්නේ සාර ධර්ම වලින්ද? මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ
විවාහ වෙන්න සංවර වෙන්න බැයි නම් අනේක ඉවසන්න බැයි නම් දැන් මෙතන ඇති නේද යාළු වෙලා ඒ කියන්නේ අර කසාද බඳින්න කලින් අවදිය ඔය කාලෙත් කුණු හරපෙන් බැන ගන්නව නැද්ද මේ යාළුවා ඉන්න ගෑනලා මට කුණු හරපෙන් බයි නැති හැටි බඳින්න එහෙම නැහැ ජීවිතේට ඇයි මිනිස්සෙකුට කතා කරන්න දන්නේ නැති මිනිස්සු කොහොමද කසාද බඳින්නේ මම මේ දැරිවියන්ටත් ඒකමයි කියන්නේ වෙනවන්නේ දැන් මේ අම්මලාට වෙලා තියෙන විනාශනේ ඇහුවොත් එහෙම ගියේ හාමුදුරනේ කරන්න දැන් නැති කෙනෙක් ඉන්නේ කියලා ළමයි හින්දා ඉන්නේ කිය ආදරෙන් වෙලෙන්න බැඳෙන්න බැරි නම් කසාද බඳින්න එපා හෘද සාක්ෂියට තට්ටුවක් දාලා අහන්න අනේක දරන්න පුළුවන්ද හොඳට මතක තියාගන්න අනේකගේ වෙනස් වීම දරා ගන්න බැරි නම් අනේක ඉවසන්න බැරි නම් අනේක උහුලන්න බැරි නම් අනේකට ගරු කරන්න බැයි නම් අනේකගේ හිතක් රිද්දන්න නැතුව ඉන්න බැයි නම් කසාද බඳින්න එපා ඒකේ ප්‍රතිඵලය මොකද්ද දුරාචාරයේ යෙදෙන එක නවත්තන්න බැරි නම් උගන්නන්නේ අර නේ උත්තෝනේ මිනිස්සුන් නැති කරනවනේ ඔය දෙකෙන් නවත්තන්න බැරි නම් කසාද බඳින්න කවුද දුක් විඳින්නේ දරුවෝ එහින්දා අනේක පෙළලා අනේක පීඩාවට පත් කරලා අනේකගෙන් පලි අරගෙන අනේක යට කරගෙන නං ඔය ඇත්තෝ ඉන්න හදන්නේ කවදාවත් සමාජ වෛරක්කාරයෝ බවට පත් වෙන්න එපා පින්නතුනේ එහෙම දේශනා කරන්න හේතුව හරි වැදගත් නිවන් දකින්න ඔය හම්බෙච්ච මනුෂ්‍යාත් භාවය හරි වැදගත් මේ යන ගමනට ඔය ලැබුණු මිනිසත් භවය දැන් කල්පනා කරන්න මම අර දේශනා කර හිටියේ අර එක ප්‍රේතියක් හිටියේ සරව සොටු අනුභව කර සම්බුද්ධ ශාසනයේ ඉරිදිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද මොගලන් මහරහතන් වහන්සේ පින්නත් මේ වක්කරන අතක් දික් කරන සැනින් තවුතිසාවට වැඩම කරලා එනවා උන්වහන්සේම වඩිනකොට අපායට වඩිනවා ප්‍රේත ලෝකයට වඩිනවා උන්වහන්සේ බලනවා අර ප්‍රේතියකින් අහනවා මොකද ඔච්චර දුක් විඳින්නේ ගෙවල් වල තියෙන අඩුපාඩු මේ පැතිවල එහෙම නැතුව ඇති සමහර අම්මලා ඉන්නවා තාත්තගේ පැත්තේ නෑදෑයෝ එනවටවත් කැමති නැහැ කල්පනා කරන්න ඕන අපේ ගෙවල් වල කොහොමද කියලා හොඳ තාත්තලා හිතන්නේ නැති අපේ ගෑණිවායි කියලා සමහර තාත්තලා ඉන්නවා අම්මලාගේ පැත්තට දෙන්න කැමති නැහැ අම්මලා ඒකට කරන්නේ මේ පැතිවල අම්මලා සල්ලි හංගනවද නැහැ ටික යටිමඩි ගන්නවා කියන්නේ ටික ටික එක්කහුව කරලා තමයි දෙමව්පියන්ට සලකන්නේ එන්නන්දම්මටයි මාමණ්ඩටයි තාත්තලා දෙන්න කැමති නැහැ අම්මා කැමති නැහැ තාත්තගේ පැත්තට දෙනවට අම්මලාටත් ඕන හම්බ කරන හැම එකක්ම ගෙදරම තියාගන්න අපිටම කන්න
මං කියන විදිහටම කියන්නද? අපූර්වට කියනවා පින්නතුනේ. තොපේ පැත්තෙන් ආපුවම වෙන විදිහකට සලකනවලු, මගේ පැත්තෙන් ආපුවම මොකවත් නැහැලු. කියන්නේ නැද්ද? ගෙවල් වලට නෑදෑයෝ එනවා කියලා දැනගත්තාම ඇඟත් එක්ක හිරි වැටලා යන්නේ නැද්ද? ඇයි බෙඩද ලුණු බෑව දාන්න තියෙන එකට ගෙඩි දෙකක් විතර දාන්න එපේ. පොල් බෑ පිටින් ගන්නවද ගෙවල් වල කනකොට? එහෙම නිකන් පොල් බෑ පෙන්නලා නෙමෙයිද ගන්න හොත්තට. ආපුවම තුන් වේලම උයන්න එපේ. එක වේලක් සතුටින් දෙයි. ඇඟිලිත් එක්ක ගැන නෙමෙයි දින්නේ යනකම්. බෙලියත් පැත්තේ කොහොමද දන්නේ අනෙක් පැතිවල එහෙමයි. කවුද කැමති පින්නතුනේ? එහෙමනම් වදනම් වෙන්න එපා මිනිස්සුන්ට ගෙවල් ගන්න කියලා. සමහරු ඉන්නවා හැන්දෑවේ 6-7 වෙනකොට පුරුදු තියෙනවා. ඔය සමහරු ඉන්නවා පින්නතුනේ ගෙවල් වලට ආපුවාම යන්නේ. ගෙට ගොඩ වුණාම යන්නේ නැහැ. 1000ක් බොරු කරන්න ඕන මොකේද? යවා ගන්න. ඒක කොල්ලේ කියනවා බැරිම තන් ත්‍රිවිල්ල කරගෙන අම්මට නගින්න කිව්වලු. ඇයි? හදිස්සියක් කියලා. හැතැම්ම 2-3ක් ගිහිල්ලා විනාඩි 10ක් විතර ආපහු හරවගෙන ආවලු. යන්නේ නැහැ මිනිස්සු එහෙම ආපුවාම. එහෙම වද වෙන්න එපා කාටවත්. මම දේශනා කරේ පින්නතුනේ කවුරු හරි අර ප්‍රේතිය කරලා තියෙන අකුසලයේ තමයි අර තාත්තා දෙනකොට කාට හරි දෙනකොට හූල්ලලා දෙන ඔච්චරයි. දෙනකොට හූල්ලන්නේ එහෙම නැහැ. හම්බෙන්න ඕනේ අපේ ළමයින්ටම නෙමෙයි බිනදුනි. අනුන්ගේ ළමයින්ටත් හම්බෙන්න ඕන. අනුන්ගේ ළමයිනු දිනන්න ඕන. අනුන්ගේ ළමයිනු ජයග්‍රහණය කරන්න ඕන. ඔය අම්මා කෙනෙක් කියන අවසර අර උත්සවයක් වෙලාවේ කවුරු හරි ළමයි කතාවක් හරි මොකක් හරි කරනවා. මම කියපු විදිහටම කියන්නේ මගේ අසිස්ටකම දැක්කේ නෑ. මම පස්සේ ඉන්නවා පොඩි කාට තට්ටුවක් දාලා කියනවා තොට තමයි බැරි කියලා. මොනවාද මේ වේදිකාවේ ඉන්නක දරන්න පුළුවන්ද? දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් නෙදෙන්න. පුදුම පැලියාවක් නෙදෙන්න. ඔය ඉමිටේෂන් හරි කමක් නැහැ. එකපාරම හෙට දිහාට දාගන්නකො බලන්න. අල්ලපු ගල්ල මිසුන්ට බත් කටක්වත් උගුරෙන් පල්ලහැට යන්නේ ඇයි? ඊර්ෂ්‍යාව. මිනිස්සු පැලෙනවා පුපුරනවා මොකේද? අනුන් ලස්සනට ඉන්නවට, අනුන් හැඩට ඉන්නවට. ඔය මෙව්වගේ කොණ්ඩයක්වත් වවාගෙන ඉන්න පුළුවන්ද? බෑ. අපිට නැති දෙයක් අනේකට තියෙනකොට සතුටු වෙන්න බලන්න. ඔහොම සතුටු වෙන්න පුළුවන් මොන ආත්මෙද? බල්ලොන්ට බලල්ලොන්ට පුළුවන්ද ඔකරන්න? වෙන්නතුනේ ඔය බල්ලෝ වෙලා ඉපදුනහම මං කියන්නේ අනුන්ගේ දේවල් දිහා බලලා සතුටු වෙන්න බැරි වුණහම මොකද වෙන්නේ? මම ඔය මට මතක නෑ රත්නපුර පැත්තේ ඔයද යනකොට
කොහොමත් නම් මාසෙට කිලෝමීටර් 13000ක් විතර යනවනේ. යනකොට වැඩිපුරම වළඳන්නේ කඩවල් වලින්. වාහනේ ඉස්සරහින් තව වාහනයක් නැවැත්තුවා. ඒකෙන් අර බල්ලෙක් අර ඇත්තට හොඳ බල්ලෝ කියලා කියන්නේ. බල්ලෝන්ගේ ඇති හොඳ නරක නැහැ සේරම බල්ලෝ. බල්ලා එළියට දාගෙන ඉන්නවා ජනේලෙන්. ඔළුව. අර පාරේ යන වීදි සුනකියෝ ඉන්නේ අර අහිංසක බල්ලෝ පැටව. අර බල්ලට බුරනෝ. ඉතින් බල්ලෝ බුරනද කතා කරන්නේ ඒක බල්ලෝන්ගේ හැටි. බල්ලෝ බුරනෝ. කාර් එකෙන් බැස්ස නැන්ද කෙනෙක්. බැහැලා අර පාරේ තියෙන ගල් කැට අරගෙන පාරේ ඉන්න බල්ලොන්ට ගහනවා පින්නතුනේ. ගහලා කොල්ලට කෑ ගහලා කියනවා කඩේට ගියපු අරුන් මෙයාට බුරනවලු ඉක්මනට එන්නලු. කවුද අරුන්? පාරේ යන බල්ලෝ. සීට් එකේ ඉන්නේ කවුද? මෙයා. අරුන් මෙයාට බුරනවලු. මං කල්පනා කෙරුවා තිරිසන් ලෝකේ ඔය පව් එක්කහුව වෙනවට වඩා කරන්නේ පව් ගෙවන එකනේ පින්නතුනේ. පව් ගෙවන එක කරන්නේ. ඒක මනුස්ස ලෝකේ මොකද කරන්නේ? බලන්න අර පාරේ යන සත්තුන්ට සමහර මිනිස්සු ඉන්නවා ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන බලාගෙන ඉන්නේ අවසරයි. දීලා අරිනවා පිට බල්ලා આવුත් එහෙම පිට බල්ලොන්ට කන්න දෙන්න දෙන්නේ නැහැ. ගසනවා. ගෙදර බල්ලට වඳින්න නැති එක විතරයි බත් කන්න කියලා. ඒ කරුණාව කියන එක පින්නතුනේ ඔය එහෙම හොඳ නරක බල්ලොන්ට වෙන් කරන්න එපා. ඒ තිරිසන් ලෝකේ හැටි ඒකේ ස්වභාවය මිනිස්සු වුණාම උස්පා මේ පැත්තේ ඉන්නවද අර දැක්කම මොනකට බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු නැතුවද මං හිතන්නේ. ඔය අර පුළුවන් නම් කෙරවල අම්මලා විසිලුත් ගහන සයිස් එකේ ඉන්නේ. ඇයි ඒ කියන්නේ බෙලියත්තේ මාන්නක්කාරෝ වැඩි. නේ අතර මාන්නක්කාර මොකුන් එලාද උපදින්නේ? අතිමාන්නෝ කුකුරෝ. හොඳ හිතා ගන්න අපේ ගමේ අහවල බල්ලෙක් වෙලා උපදින්නේ කියලා. අපේ රස්සාවට තිරිසන් ලෝකයේ දිහා බලන්න. තිරිසන් සත්තු දිහා බලලා ඇති කර ගන්න ඕන පින්නතුනේ මොකක්ද? පව් ගෙවනව පින්නතුනේ. කොච්චර දුක් විඳිනවද? බත් එක අරගෙන ස්තූපයෙන් ඇවිල්ලා ඉඳගත්තාම මහ බාල්දු ස්වරූපයෙන් බල්ලා නගුට වනවනා එන්නද? පූසා කෑ ගහන්නේ නැද්ද? බෙලියත් කට්ටිය මීට කලින් පොඩි උන් කෑ ගහනවා දැකලා නැහැ වාගේ. පොඩි උන් කෑ ගහන එක පොඩි උන්ගේ ස්වභාවය. පින්නතුනේ තිරිසන් ලෝකේ ඉපදුනහම සමහරු කියනවානේ මේ පව්පින් තකන්නේ නැනේ කිසි කෙනෙක්. වතුර ටිකක් බොන්න පුළුවන්ද? වතුර ටික. බත් ටිකක් කන්න පුළුවන්ද?
බත් එක අතට අරගෙන හාල් මැස්ස මාළු කෑල්ල පොඩි කරලා කට විසිකන්න තිරිසන් ලෝකේ හැටි අපිට කොච්චර පන්සලට එනවද අසර බඩගිනි ගියාගෙන දවල්ට කන්න බල්ලොන්ට පුළුවන් දෙහෙම වෙන්න සමහර විට මම දැකලා තියෙනවා ඔය නටු ගැහිච්ච බල්ලෝ වෙනතුන් මේ බලලා තේරුම් ගන්න ඕන හොඳේ බලු වැඩ කරන්නේ ඊට පස්සේ අර බයෙන් ඇවිල්ලා වේලිච්ච බත් කනව නේද කනකොට මේ සමහරක් කොල්ලෝ ඉන්නවනේ ගසනවනේ මොනා කියලාද ගහන්නේ මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ අර හොරේ තියෙන බල්ලාව ගහලා එලවන්න කියනවා කියන්නේ නැද්ද නිකම්මටවත් ගහන්නේ එහෙම නැහැ තරුණ මහත්තුරු පුරුදු වෙන්න මදුරු එක්කත් මරන්න නැතුව ජීවත් වෙන්න පුදුම විදිහට අනේකට කරුණාව දක්වන්න පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න මම මේ කියන්නේ හන්දි ගාන ඉන්න බල්ලෝ සේරම ගෙවල් වල ගේන්න කියලා නෙමෙයි හොඳේ පුරුදු වෙන්න ඔය සිගරට් එකක් බොනකොට යෝගට් එකක් අරගෙන පාරේ ඉන්න බල්ලෙකුට දාන්න පිං සිද්ධ වෙන්නේ නැද්ද සංසාරේ කවදානම් අපි අය ඔහොම දෙන්නද පැහැදිලිද මං කියන එක සංසාරේ කවදානම් ඔහොම දෙන්නද පින්නත් මිනිස්සු වෙලා ඉපදුනත් දෙන්න හම්බෙන්නේ මේ අත වැඩ කරන්නේ ඇයි අපි පින්නතුනේ දෙන්න ඇත්ත හිතනවාද මෙතරුවන් වැඩ ඉන්න මේ මහ පොළොවේ පස්පා ගන්න අපිට අය කවදා හම්බෙයිද මිනිස්සු වෙලා ඉපදුනත් මේ පොළොවේ පය ගහන්න බැරි උදවිය නැද්ද ගේට්ටුවෙන් අඩිය තියනකොට ඇතුළට මතක් වෙන්න ඕන මේ අපි ඉන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියට මතක් වෙන්න ඕන මේ පැතිවල බාට හොරකම් කරනවද නැහැ සහතිකව මහන්න හොරකම් කරන්නේ නැත්තම් බලාගෙන මේ වගේ දවස්වල යනකොට මාරු වෙලා වැටේ කකුලට දාන්න එකක් නැහැ දන්නේම නැතුව වගේ හින්දා හොඳට බාට දෙක බලලා ඔළුව පාත් කරලා බලන්න මගේද නැද්ද කියලා එතකොට ඕක පැටලෙන්නේ නැහැ පන්සලට එනකොට පින්නතුනේ මෙහෙනම් සෙරප්පු ගලවලා එන නැත්ද මං හිතන්නේ සේරම ඇයි ගේට්ටුව ගාවින් සෙරප්පු දෙක ගලවන්න කියන්නේ මේ තෙරුවන් වැඩ ඉන්න භූමිය නේ මිනිස්සු වඳින පුදන තැන සමහරු කියනවා කොටට ඇඳගෙන කියපුවාම හාමුදුරුවෝ බයිනවලු ගෙදර ඉන්නකොට කොට ඇඳගෙන ඉන්නකොට හාමුදුරුවෝ ඇවිල්ලා බයිනවලු එහෙම බයින්නේ නෑ බයින්නේ කොහාට එනකොටද පන්සලට එනකොට ඉතින් මේක පන්සල නෙපින්නතුනේ මිනිස්සුන්ගේ හිත හැදෙන්න නිමෙන්න එන තැනනේ ඒ හින්දා ඔය එහෙම අඳින්න බැරි නම් ඉතින් නෑ විදිහින් හිටියට කමකුත් නෑ දැන් කියයි බුදුහාමුදුරුවන්ගේ කාලේ එහෙනම් පටාචාරට ගහලා එලවනවා කියලා ඇයි ඉතින් නිර්වස්ත්‍රවනේ ආවේ එක නූල් පොටක්වත් තිබ්බේ නෑනේ ශෝකෙන්
පටාචාරාව උමතු වෙලා න්යාවේ දරුවෝ නැති වෙලා ස්වාමියා නැති වෙලා පින්නතුනේ අපේ හාමුදුරුවෝ එහෙම උම්මත්තකව ආවොත් කාටවත් ගහලා එලවන්නේ නැහැ. වියරුවෙන් ආවොත් ගහලා එලවන්නේ නැහැ. හැබැයි ඉතින් අර මට පෙන්වන්න බැරි වැඩක් තමයි බුදු පිළිමෙත් එක්ක සෙල්ෆි ගන්න එක. අපි නේ බුදුහාමුදුරන්ට හොඳයි මේ වන්දින්න පුදන තැන් මේවා. අප්‍රමාණ හැඟීම ඇති වෙන්න ඕන. කවුරු ගැනද? සංසාරේ කවදනම් අපි අපේ බුදුහාමුදුරන්ට ගරු කරන්නද? කවදනම් බුදුහාමුදුරන්ට එමාවත් කමක් නැහැ. බැරි නම් ගැටලුවක් නැහැ. මං කියන්නේ මේ අවස්ථාව එන්නේ නැහැ අපිට ඒකයි. උන්වහන්සේට පිදිය හැකි හැම අයුරකින්ම පුදන්න. භාග්‍යවතුන් වහන්සේ එලෙස පිදීමට යෝග්‍යයි පින්නතුනි. එලෙස පිදීමට සුදුසුයි. අයත්තන්ගේ සිතිවිලි වල කහටක් කිලිටක් නැත්තම් ඒත් ගැටලුවක් නැහැ. නමුත් අපි ගෞරවයෙන්ුත් තථාගතයන් වහන්සේ පිදිය යුතුයි. හැසිරීමෙනුත් තථාගතයන් වහන්සේ පිදිය යුතුයි. අපි ආමිසයෙන්ුත් තථාගතයන් වහන්සේ පිදිය යුතුයි. මේ බුදු ගුණ කියනකොට කියන්නේ රහසින්වත් පවු නොකළ මාගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වනසේක. උන්වහන්සේ සුදුසුයි යෝග්‍යයි. එනිසා මේ බුද්ධවත ජීවිතය කරන්න පුරුදු වෙන්න. අවුරුද්දකට බණ 500ක් විතර කියනවනේ කොහොම. මං හැම තැනම කියන එකක් තියෙනවා. ඔය මේ බෙලියත්තේ තරුණ මහත්තුරුන්ටත් මම මේ කියන්නේ. තරුණියන්ටත් කියන්නේ. දූ දරුවන්ට කියන්නේ. අනිත් එක අපි තාත්තලත් කරන්න මෙව්වා. අර මේ බොන්න නැති හින්දා ටිකක් පහසුවෙන් කෙරිය හැකි මේක. ඔය කෙරලා යනවා නම් කරන්න දෙයක් නැහැ. උදේට බුදුහාමුදුරුවන්ට අර පැන් වීදුරුව දිගටම තියන්න. ඔක බැරි දෙයට ඉඳන් තියන්න. අද ගෙදර යන්න. අර කැබිනට් එකේ හරි පැන්ට්‍රි කබඩ් එකේ හරි තියෙනවා. පිරිසි කෝප්ප තියෙනවන්නේ. පාත්තර මොන්නේ. ඕක අරගෙන හෙට උදේ කොට වතුර ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඔච්චරයි. පින් සිද්ධ වෙන්නේ. බැරිකමද නොකරනකමද? මම දැන් අද හැන්දෑවේ තිබ්බ බණෙත් කිව්වා අර කොහෙද ඔය? කිට්ටුව තිබ්බේ. මම මේක හැමදාම හැම තැනම කියනවා. ඇයි මෙතෙක් අද්දුටු ප්‍රත්‍යක්ෂ එකම දේ තමයි මිනිස්සු නිමණ්ඩ පුළුවන් බුද්ධ වතට. තථාගතයන් වහන්සේට උපස්ථාන කරනකොට කරුණාවන්ත වෙනවා පින්නතුනි. කවදාවත් ඔය හිතට ක්‍රෝධයක් නම් එන එකක් නැහැ. එහෙනම් අපේ තරුණ මහත්තුරු දූ දරුවෝ ඉගෙන ගන්න කට්ටියට එහෙම හරි හොඳයි. ඒ හිත්වලට කවදාවත් පාපී සිතුවිලි එන්නේ නැහැ. ජීවිතයේ ස්වභාවය මොන මට්ටමේ හිටියත් තේරුම් ගන්න ඕනේ. ජීවිතයේ ස්වභාවය මොන තරාතිරමේ හිටියත් මොකක්ද ස්වභාවය බුදුරු ගන්නන්.
ඒක තේරුම් ගන්න හරි වටිනවා පතිරූප දේශවාසෝච. මිනිස්සුන්ට තියෙන්න ඕනේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරපු පින් නැති භාවේ. පෙර කරපු පින් නැත්තම් මේ ආත්මෙ පින් නැති භාවයේ තියෙන්න ඕනේ. පින් කරගන්න ඕනේ. පින් සිද්ධ කරගන්න විදිය පැහැදිලිව මේ පින්නතුන්ට දේශනා කරා. ගෙවල් දොරවල් වල ඉන්නකොට මේකත් කියන්නේ මේ තරුණ මහත්තුරුන්ටයි දූ දරුවන්ටයි. මොකද ඔය වයසක අම්මලා තාත්තලා දෙන හැටි මම දන්නවා. පන්සලට මම මේකක් කියන අවසරවද මට අය බණවලට කියයි දන්නෙත් නෑ. පන්සලට මොකක් හරි ගෙනාවුවාම ලෙඩේ තියෙන වයසක අම්මලාට තාත්තලාට වයසත් එක්ක වෙන්න ඒක ලොකු අවසරටම දී ගන්න ඕනේ. එහෙම නැත්තම් අනිත් වෙන කිසි කෙනෙකුට දුන්නට වැඩක් නැහැ. අපි පොඩි කාලේ අපි දන්නවා දාන කියනකොට අපිට නෙමෙයි කාටද කියන්නේ. මේ නම් එහෙම නැතුව ඇති. වෙනම හදාගෙන එනවා. අපි පොඩි නිතින් තේරෙන්නේ නැහැ. ඒ කාලේ හිතින් කියන හොඳ වැඩේ කියලා අවසර දානයකට ගිහිල්ලා. ඇවිල්ලා අරක තියලා අවසර නැහැ කියපු ගමන් පින්නතුනි මූණ දෙක වෙනවා. පුරුදු වෙන්න ඔය උන්වහන්සේලාට අවශ්‍ය දේවල් සෞඛ්‍යයට ගැලපෙන විදිහට ගේන්න ඕනේ. උන්වහන්සේලාට අවශ්‍ය දේවල් ලෙඩට දුකට අවශ්‍ය විදිහට අනිවාර්යෙන් ගේන්න ඕනේ. ඒ වගේ අඩුවක් කරන්න එහෙම නැහැ. මේ රතුබත් ටික හදාගෙන එළවලු ටික තම්බගෙන තලපත් මාළු කෑල්ලක් එහෙම තම්බගෙනනේ අවසලට ගේන්න ඕනේ. ඒවා හොඳට දෙන්න ඕනේ. වෙනදට වඩා ගෞරවයෙන් දෙන්න ඕනේ. හරි පිරිසිදු. උන්වහන්සේලාගේ දාන ටික සෞඛ්‍ය සම්පන්නව දෙන්න ඕනේ. මං කියන්නේ අර ඒ අවසර නැති වුණා කියලා මූණ එල්ල ගන්න එපා අනික් පාර. දෙන්න දීලා අතාරින්න පුරුදු වෙන්න. හැම එකක් මෙහෙමයි. සමහරු රුපියල් 5000ක් සාක්කුවේ දාගෙන එනවා. මෙහෙත් ඇති. ඒක අර සතුටුයි අවසරගේ අතටම දුන්නා නම්. පොඩි අහර කියලා නෙමෙයි මේ කියන්නේ හොඳේ. අපි කියපුවාම නෑ කියලා ඒක අපිට දෙන්නේ දෙන්න කියලා. මොකක්ද මිනිස්සු හරි කැමති මානසික අල්ලස් ගන්න. ශාසනික ගනුදෙනු කරනවා ශාසනයට දෙනවා පූජා නෙමෙයි. අර බජාර් භාෂාවෙන් කියන්නේ ලකුණු දා ගන්නවා කියලා. ඒ හින්දා සමහර පන්සල් වල දායකයෝ ඉන්නවා. අවසරල අන්නාසි වළඳන්නෙත් නැහැ. එන්න දඩ අන්නාසි ගෙඩියක් ගියලා අවසරගේ අතට දෙනවා. ඒ හින්දා දෙන්න මහා සංඝරත්නයට දෙන්න. කටින පින්කමට අවසරලා දැකලත් ඇති ඕනදර. ව්‍යංජනයක් අරගෙන පළවෙනි 15 නමට විතරයි බෙදන්නේ. කවුරු නැන්ද කෙනෙකුට කතා කරලා දීසිය දෙනවා බෙදාගෙන යන්න කියලා ඊටු ටික. මොකද කරන්නේ එහෙම නැහැ. බෙද පින්නකම් හාඳුරලා අතර කිසිම භික්ෂුන් වහන්සේ නමක් ලොකුයි කුඩයි ප්‍රසිද්ධයි අප්‍රසිද්ධයි වර්ග කරන්න එපා. බෙදන්න එපා. ශාසනික ගනුදෙනුව
හරි පරිස්සමට කරන්න. දෙන්න තියෙන්නේ පින්නතුන දන්නව නේද අර විමාන වක්තේ සඳහන් වෙන්නේ නාවා විමානේ. වතුර දෝතක් නේ දෙන්නේ. පැම් පොකුණු පහළ වෙනවා. ඒ හින්දා ඔය තරුණ පිරිස සංවිධානය වෙන්න දැන් පොය වැඩසටහන පන්සලේ තියෙනකොට කලින් දවසේ ඇවිල්ලා බණමඩුව හොදලා දෙන්න. එව්ව මොකවත් නැහැ සිල් ගන්න උන්දලට බයින කොල්ලෝ එක්ක වෙලා. මේ පැතිවල කියනවාද කණ්ඩ එනවා කාලා ඉන්නවා කාලා බුදිනවා තව මොනවද කියන්නේ? ඇති හැටි බයිනවා. දැන් සමහර මාමලා ඉන්නවනේ ගම්මේ ඉන්නකොට සිගරට් එකක් බීඩිය සුරුට්ටුවක් බොනවා. ඔය පොඩි පොඩි වැඩ ටිකක් කරනවානේ. උන්දල ඇවිල්ලා සිල් ගත්තාම අර ගමේ කරන වැඩ කියලා බයිනවා. ජීවිතේ පුරුදු වෙන්න කිසි කෙනෙකුට දොස් පරොස් කියන්න එපා. පින්නතුනේ අනේක තුල කොපමණ වැරදි තිබ්බත් කමක් නැහැ. අනේකට කිසිදු ලෙසකින් දෝෂාරෝපණය කරන්න එපා. කොච්චර වැරදි තිබ්බත් කමක් නැහැ. අනේකට දෝෂාරෝපණය කරන්න එපා. මම මෙහෙම දේශනා කරන්න ඕන හේතුව තමයි මිනිස්සුන්ට අත්තානුවාද බය. අපි කරපු පව් ගැන අපිට ඇත්තෝ පව් ගැන බයක් ඇති වෙන්නේ නැත්තේ ඇයි? කරන පව් සාධාරණීකරණය කරනවා. කරන පව් සාධාරණීකරණය කරනවා. නදුනේ කියලා ඇති වෙන බය. දණ්ඩ බය. ඔය සේරටම වඩා බලවත් දුගති බය. එනිසා කවදාවත් දුගති බයෙන් අත් මිදෙන්න බෑ. මරණ මංචකේ එල්ලවයි මෙලොවයි දෝලණය වෙනකොට දුගති බය ඇති වෙනවා. ජීවිතේ බොහෝ දේවල් අපි හිතන විදිහට සමහර දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙන් මොකක්ද වෙන්නේ කියලාවත් වෙලාවකට අපිට හිතා ගන්න බෑ. හරි අස්තීරයි. මේක හරි අස්ථාවරයි. නේ හැම එකක්ම එහෙමයි. සමහර දරුවෝ කියනවා හිතපු විදිහට නෙමෙයි ප්‍රතිඵල ආවේ. කසාද බැන්දට පස්සේ හිතෙන්නේ නැද්ද හිතපු විදිහට නෙමෙයි වැඩේ වෙන්නේ කියලා? නේ දරුවෝ පොඩි කාලේ හිටපු විදිහට නෙමෙයිනේ ලොකු වෙනකොට ඉන්නේ. කියම් බලන්න මොනවාද හිතපු විදිහට උනේ? මොකවත් උනාද? තුන් හිතන්නේ අර මම නිතර කියන එකක් තමයි. ඉතින් මේක සනාතන දහම. මම දැකලා තියෙන ඔය තරුණයෝ වාහනවල පවා ගහගෙන ඉන්නවා. කොරියාවේ වැඩ කරන තරුණයෝ මට එව්වා එක මැෂින් වල ගහගෙන ඉන්නවා. මොකක්ද? නේද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. තරුණයා එක මැෂින් එකේ ගහලා තියෙන්නේ මං හව ඇයි කියලා. මම හාමුදුරනේ අවුරුදු 18ක් ඔය මැෂින් එකේ වැඩ කරපු කොල්ලගේ අත ඔය මැෂින් එකට අද උදේ ගියා කිව්වා. පහුවදා ගහගෙන ආවලු මොකද්ද? අර අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙනවද? කවදාවත් වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්නවත් බෑ පින්නතුනේ. එහෙම තනක එහෙම මට්ටමක ඉන්නේ. එනිසා
එක තප්පරයක්වත් අකුසලයට යොමු කරන්න එපා. මම යෝජනා කරනවා මේ පින්නතුන්ට එක වචනකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. හොඳට මතක තියාගන්න. එක වචනකින්වත් සසර අපරාධේ නං ආය ජීවිතේ කවදාවත් කල්ප ගානකින් උදා වෙන එකක් නෑ. හොඳට පින්දහන් ටික කරන්න. අම්මට තාත්තට මේ කියන්නේ කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන විදිහට ඉන්න. අම්මලා තාත්තලා කියනව නේද? මං ඒකත් ඒ කියන විදිහටම කියන්න. ඔවුන්ට බින් අඟලක්වත් දෙන්නේ නැහැ කියනවනේ. කවදාවත් කියන්න එපා. පින්නතුනි අනුන්ට කරන දේවල් අපිට ඒකාන්ත වශයෙන් සිද්ධ වෙනවා. අනුන්ට බැන්නහම අනුන් අපහසුතාවයට පත් වෙන්නේ යම්සේද සංසාරේ අපි ලැජ්ජා වෙනවා. අනුන්ට වෛර කරනකොට අපිට වෛරක්කාරයෝ ඇති වෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරනකොට අපිට ඊර්ෂ්‍යාකාරයෝ ඇති වෙනවා. අනුන්ට රවණකොට ඔරවනකොට පින්නතුනේ ඒවා හැම එකක්ම අපිට ලැබෙනවා පහු. මේක අර බූමරංගයක් වගේ නියත වශයෙන්ම පහු වෙනවා. ඔය වෛරය කියන එක එනිසා මැරෙන්න කලින් නැති කරලා මැරෙන්න. එතෙන්නම් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. කුණුහරුපයක්වත් කියන්න එපා. කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. බනින්නවත් එපා. සංසාරගත වෛර දැක්කද අර බදුල්ල ටවුන් එක මැද්දේ අයියා මල්ලි කැපුවා. වෛද්‍යවරු කියේ මොකද්ද? ඔහොම ඔය දෙන්න මාරුවේ මාරුවට කපාගත්ත. මේ පැතිවල කපනවා කොටනවා කෝස් එක තියෙනව නේද හරියට. ඔබ තේරෙයි. ලේසි පාසොනේ. මිනිස්සුන්නේ කට තිබ්බ පළියට සමහරක් තරුණයෝ පිළිඳින කටේ තියෙන සද්දේ ඔය කටවල් හැමදාම වැඩ කරන්නේ නැහැ පින්නතුනේ. මහා සද්දන්ත පර්වත ඇත්තු වගේ හිටපු ධනය බලය තිබ්බ මිනිස්සු ලෙඩ වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙනම් මං තරුණ මහත්තුරුන්ට කියන්නේ ලොකු කන්නන් තියාගන්න හොඳ. කටේ හයිය තිබ්බට යාළුවෝ හිටියට ඔය පඬිත විදියට ජීවත් වෙන්න එපා. පොඩ්ඩ බැරි වෙච්චහම මොකුට හරි තඩි ගහන්න බලන්න අල්ලගෙන. යන්න බයිසිකලේ නවත්තලා ගහනවා ඉස්සර කරුවා කියලා. බස් කාරවන්ට තියෙන කුලප්පු එලවන්නේ අනුන්ගේ බස් නැද්ද? තියෙන තදිය හොඳට කාපුවම තේරෙයි කොහෙන් හරි. කෝටියක් හම්බෙනවද එහෙම ගියා කියලා? එහෙම හම්බෙනවා නම් කමකුත් නැහැ. එකටම තමන්ගේ පවුල ගැන හිතන්න. බිරිඳ ගැන, අම්මා තාත්තා ගැන වගකීම් සහගත මිනිහෙක් විදිහට ජීවත් වෙන්න හොඳ පෞරුෂයක් තියාගෙන. ඒ පෞරුෂය තියෙන්න ඕන පින්නතුනේ ඔය කටේ හයියට නෙමෙයි හොඳ ආත්ම ගෞරවයක් තියෙන්න ඕන මිනිස්සුන්ගේ ගෞරවයට පාත්‍ර වන කෙනෙක් බවට පත් වෙන්න. එහෙම වෙන්න ඕන ලෝකෙට හොඳ කරන්න පෙන්වන්න ගිහිල්ලා එහෙම නෙමෙයි. හෘද සාක්ෂියට එකඟව ඉන්න.
නම දැකලා තියෙනවා සමහර දැන් වාහනේට හෝන් ගහලා අයින් කරගත්තේ නැත්තම් ඉස්සර කරලා වීදුර පාත් කරලා කුණු හරපෙන් බයිනවා. එව්වනම් මං ගොංකා මෝඩකම් පින්නතුනේ නොහැදිච්චකම්. බුදුරු කියන්නේ උගන්වන්නේ විනයෝච්ච සුසික්ඛිතෝ. මොකද්ද තියෙන්න ඕන මිනිස්සෙකුට? හොඳ විනයක් තියෙන්න ඕනේ. ඒකම හොඳ ඉගෙනීමක් තියෙන්න ඕනේ. විනයයි ඉගෙනීමයි හික්මීමයි එක්ක හදාගන්න. අනේකට ජීවිතේ ගරු කරන්න පුරුදු වෙන්න. අනේක අගය කරන්න පුරුදු වෙන්න. අනේකට නම්බුකාර විදිහට සලකන්න පුරුදු වෙන්න. තත්වය තරාතිරම හරි ඉක්මනින් වෙනස් වෙනවා. හරි ඉක්මනට වෙනස් වෙනවා. අද අපිට තියෙයි හෙට නැති වෙන්න පුළුවන්. අද අපි හොඳට ඉඳී හෙට අපිට හොඳට ඉන්න බැරි වෙන්න පුළුවන්. මොකක්ද මේ ලෝකේ වෙන්නේ නැත්තේ? හිතන දේවල් වෙනවද? මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. විශ්වවිද්‍යාලේ ඉන්නකොට පේරාදෙණිය නගරේ මම කොළඹ යන්න බස් හෝල්ට් එකේ ඉන්නවා. මගේ දෑහැට දැකපුවා පින්නතුනේ. මතක තියාගන්න ඕන සේරම. ඔය ටවුන් වල ඉන්නෝ නේද සමහරක් කොල්ලෝ. අර IRC පාට් එකකින් ඉන්නේ. එහෙම ඇති දෙයක්වත් නෑ පින්නතුනේ. හදිසියක් වුණොත් පෙන්ඩෝල් ගන්න අතේ රුපියල් 50ක්වත් ඒ බස් වලින් රුපියල් 50 100 එක හවු කර තමයි ඉන්නේ. හරියට ගැහුවොත් දෙකට කැඩනවා. කොල්ලා සද්ද දාගෙන ඉන්නවා. මොකක් හරි කියලා මේ කාට හරි තදටම බනිනෝ. අතපයදී කුණහරපෙන් බයින්. මතක තියාගන්න. මන් දැක්ක කොල්ලා අත අරගෙන කට හදන්න බලනවා. මොකද වෙන්නේ? කොල්ලට අංශභාගය හදුනා අපේ අවසර. අවුරුදු 25ක් 26ක් ඇති. අංශභාගය හදුනා. කවුද අල්ලගත්තේ වැටෙන්න දෙන්නේ නැතුව? අර කොල්ල බැන බැන හිටු මිනිස්සු දෙන්න. බලන්න. මොකක්ද මේ ලෝකෙ වෙන්නේ නැත්තේ? එහෙනම් අපි හිතන දේ වෙන්නේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. හරි හොඳට සත්පුරුෂෝ විදියට ඉන්න. කාලෙකින් ලබාගත් මනුෂ්‍යාත්ම භාවය නිකන් නිස්කාරණේ නාස්ති නම් කරන්න එපා. මේක අපත් කරන්න එපා. හොඳට අතපයෙන් හොඳට වැඩ ගන්න. අම්මට තාත්තට හොඳට සලකන්න. අම්මගේ තාත්තගේ රෙදි පෙරදි ටික හොදලා දෙන්න. පන්සලට එන්න නැති බැරි මිනිස්සුන්ට උදව් පදව් කරන්න. ශාසනය වෙනුවෙන් මං කියන්නේ චෛත්‍ය බුදු පිළිම හදන්නම කියලා. මල් ගහක් හරි හදන්න. මොකක් වෙනුවෙන්ද? ශාසනය වෙනුවෙන්. ශාසනය වෙනුවෙන් හදන්න. පාරේ මල් ටික හදන්න මොකටද? මිනිස්සුන්ට කඩාගෙන යන්න කියලා. ශාසනය වෙනුවෙන් කරලා හැකි දේවල් කරන්න. තරුණ පිරිසට මං කරන අවසානය මග කුමාරයා චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබා ගත්තේ ශ්‍රම දාන කරලා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සමාජය වෙනුවෙන් ශ්‍රම දාන කරන්න.
මම කියන බණ පදයක පදයක් ගානේ අනුභවයෙන් මේ බණ හඬාපු තරුණ පිරිසට මේ සත්පුරුෂ යෞවනයන්ට ඔය හිත්වලට කවදාවත් අකුසල් සිතුවිලි නම් පහළ වෙන්න එපා සාදු කියලා පතන්න. මොකක් හරි කරන වැරදි වැඩක් තියෙනවා නම් ටික නවත්තන්න. අය කාලයක් නෑ මේක හදාගන්න. ටික නවත්තන්න. අම්මා තාත්තා එක්ක පුළුවන් තරම් ගෙදර ඉන්න. හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. දූ දරුවෝ හරි හොඳට හදාගෙන සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න පුළුවන්. සමාජ පසුබිම මේ දකුණු ලකෙන් පුරවරෙන් බිහි වේවා සාදු කියලා පතන්. පෙහාමුදුරු මුලින් කිව්ව දකුණේ අපරාධ වැඩි කියලා. පින්නතුනි ඉස්සරහට හරියයි. ඒ හින්දා වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති සමාජයක් ගොඩනගන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය ඔබට ලැබෙයි. මේ උතුම් පින්කම් සිද්ධ කරපු තරුණ මහත්තුරු වගේ තව තවත් සත්පුරුෂෝ මේ භූමියේ පහළ වේවා. සියලු දෙනාට නිරෝගී භාවය ලැබේවා. දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මං හදපු වඩපු මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ ගුරුවරුන්ට මගේ දායකයින්ට පින් අයිති වේවා. මිය පරලෝකීය මගේ සෙනෙහබර අයියට පින් සිද්ධ වේවා. ඇත්තන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. හදපු වඩපු අම්මට තාත්තට පින් අයිති වේවා. වැඩ ඉන්න ලොකු හාමුදුරුවෝ ඇතුළු ගෞරවනීය විහාරාධිකාරී මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සසුන් නඹර බැබලෙන්න වැජබෙන්න පින් හේතු වාසනා වේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු අකල් මරණයකට සා පිපාසාවකට ගොදුරු නොවේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු පින්නතුනේ දොහොත් මුදුන් තියාගෙන ප්‍රාර්ථනා කරන්න. මේ තරුණ මහත්තුරුන්ගේ සිත් සතන් වලට මිම්මතුවට කවදාවත් අකුසල් සිතුවිල්ලක් පහළ වෙන්න එපා. ඔය වචනයෙන් ඔය ක්‍රියාවෙන් එකදු පාප කර්මයක් සිද්ධ කරන්න එපා. තබන අඩියක් පියවරක් පාසා බුදු ගුණ සිහි වෙන්න ඕනේ. තබන පියවරක් පාසා ධර්මයේ ගුණ සිහි වෙන්න ඕනේ. සංඝ ගුණ සිහි වෙන්න ඕනේ. ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් පින්කමට ආපු මිනිසුන්ට දුවලට පුතාලට සියලු දෙනාටම කිරිතුරුව වගේ ජීවිතේ හරියන්න ඕනේ. ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තරුණ මහත්තුරුන්ට ජීවිතේ කවදාවත් වරදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ හරියන්න ඕනේ. රැකියාව සාර්ථක වෙන්න ඕනේ. නදී තිබෙන කාය පීඩා, චිත්ත පීඩා විධ්වංසනය වේවා. සිත ශාන්තිය සමෘද්ධිය උදා වේවා. සංසාරේ කවදාවත් දුගතිය නොයිපදේවා. අකල් මරණසාවකට ගොදුරු නොවේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු මතු මත්තේ හැමදාම මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන්න ඕනේ. සසර කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා.
අද ඉඳන් හෙට ඉඳන් බණ හඬාපු මේ අම්මලා තාත්තලා සියලු දෙනාම හැන්දෑවේ නිදා ගන්නකොට මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. උදේ නැගිටිනකොට මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. පොඩි කාලේ ඉඳන් වෛරක්කාරයෝ ඇති. පොඩි කාලේ ඉඳන් කකුලෙන් ඇදපු මිනිස්සු ඇති. පොඩි කාලේ ඉඳන් කෙනෙහිලිකම් කරපු උදවිය ඇති. ගහපු බැනපු පලිගත්තු උදවිය ඇති. ප්‍රාර්ථනා කරන්න සියලු දෙනාම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. සූවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්න මේ භූමියේ ඉඳගෙන අදිෂ්ඨාන කරන් කිසිදු තරහකාරයෙක් ගැන මගේ හිතේ කවදා වෛරයක් නම් ඇති වෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්න ධර්මයේ